හායි යාළුවනේ අද අපි ආවේ අයිස් ගේම් එක ප්ලේ කරන්න. අපි මම ඔයාලට හරි අපි ප්ලේ කරමුකෝ වැඩි කතාවක් නැතුව ප්ලේ කරමු. ඔයා මගේ YouTube channel එක ආවත් කෙනෙක් නම් subscribe කරන්න. අපි මේ තමයි හිතන්නේ සාලි. අපිට තියෙන්නේ මේකේ මළු 20ක් හොයාගන්න. මළු 20ක් හොයාගත්තට පස්සේ දොරකින් යන්න තියෙන්නේ. මම ඔයාලට ටික හිමිට ගේම් එක ගන්න ගමන් කියන්නම්. මේ කාමරේ තව මළු නැහැ. මළු ඉවරයි මේ කාමරේ. අපි එළියට. අන්න අතන හැක් තිබ්බා. දැන් ඔයාලට පෙන්නනවා ඒ හැ තියෙන්නේ. මොකද ටිකේ හැබුවම අපිට ඒ අයිස් කියන එක්කෙනාගේ හැම් පේනවා මොකද්ද කියලා. ඒ කියන්නේ එයා ඉන්න තැන අපිට පේනවා. අර අයිස් දැක්කනේ ළඟට ආවට පස්සේ තමයි ලයිට් එක ගන්නේ. ලයිට් එක ගහනවා පට්ට වේගෙන් දැන් අයිස් ළඟට ආවට පස්සේ. ඊපර ඒක නැතර යනවා. ඒක නැතුණා තමයි එළියට යන්නේ. මොන අපිට මේ තමයි ඉස්ලගේ තේබුණ කාමරේ කොහෙද? මේකේ තමයි මේකෙත් මළු තියෙනවා මෙන්න මේ වගේ දීර්සෙන කබඩ් පැනල් වගේ තමයි අපිට අරලා බලන්න තියෙන්නේ. අතව මල කමන මෙන්න මේක හැප්පුවා. සද්දයක් ඇහෙනවා. මළු නෑ. මෙන්න මේ ලොගෝ වලට ඇඟිල්ල ලැබුවා ලොගෝ වල කරගෙනවා. මරු වාතල් මේ ගේම් එක. අපි එනන් දැන් යන්කෝ වටේ. අන්න මේක එයාගේ හැබුවාම පේන අයිස් කී. එයා හිටපු තැන තමයි අර පෙවුනේ. පල්ලෙහා දට්ටුවට එන ගමන් තමයි එයා හිටියේ. දැන් අපි යන් කරන්න දෙයක් නැහැ මේ ළඟ වගේ හිටියේ. මේ තමයි මැප් එක. මේ මැප් එක බලලා අපිට තැන බලා ගන්න පුළුවන්. යන්න පියා එහෙනම් අපි ගියා. ඔන්න ගියා දැන් අපි යන් උතර තියෙන කාමරේට මේ කාමරේට ගියා මේ කාමරේට යන්. මේක නිකන් මුළු කාමරයක් වගේ මේක බිම සමහර වෙලාවට තියෙනවා. අර තියෙන්නේ මල්. අපි යන් දැන් මේ කාමරෙත් ඉඳලා වැඩක් නැහැ. සමහර වෙලාවට මේ කාමරෙත් එච්චර ඇහක් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඇහක් තියෙන ඔය ඔරලෝසු කණුව ගාව. එනවද? අනේ මන්ද යන්න බයයි. නෑ මම බය නෑ. බොරුවට කිව්වා. අන්න හැක් තියෙනවා. දැන් අපිට අන්න මල්ලකුත් තිබ්බා. ඔයාලට මම අන්තිමට තව එපිසෝඩ් එකක් මම ඔයාලට දාන්නම්. ඒ එපිසෝඩ් එකේ තමයි තියෙන්නේ මම හරියට ප්ලේ කරන එක. දැන් මේ ඔයාලට මම අන්තිමට ග්‍රැනිව මේ අයිස් පෙන්නන්නත් එක්ක මල් ටික හොයාගෙන එපා වුණාම අවුට් වෙනවා. ඒක ඔයාලට පේනවා අන්න ළඟට වන් ලයිට් එක. එපිසෝඩ් 2 එක මේක තියෙනවා අනිවාර්යයෙන්ම මේ ලෙවල් එකම ප්ලේ කරලා ඔයාලට මම දෙන්නම් මළු 20ම ප්ලේ කරලා. මෙන්න මෙතනත් S2ක් තියෙනවා එකයි. අතන එකයි දෙකයි. මෙතන තමයි පඩිපැල තියෙන්නේ. ඉස්සරහා පඩිපැල. ඔය දිස්නා ගහන දොරෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මළු 20 හොයාගත්තට පස්සේ. මේකත් කාමරයක්. මේ අයිස් ළඟට ආවට පස්සේ ඔන්න ඔතන තියෙන ටීවී එක පත් වෙනවා. ටීවී එක සිග්නල් නැති වුණාම වගේ මෙන්න මේ ටීවී. අයියෝ අපි යන්නේ එළියට යන්නත් හිතනවා. එයා උඩම තට්ටුවේ තුන්වෙනි තට්ටුවේ. අපි යන් එළියට. අපි යන්න හදන්නේ පල්ලෙහා තට්ටුවට වෙඩි වගේ යන්න ඕනේ. පස්සෙන් එනවා හැමරලට එලවගෙන ඇහැගත්තා. අපි දිව්වා. තුමු. මේක නිකන් හරිම අමුතුයි. මේක යන්න ගියාම පිස්සු හැදෙනවා. වටයක් ගහනකොට එකම තැනට වැටෙන්නේ. මේක දොරවල් තියෙන කාමර හඩුවේ අරින්න. කාමර හොයන්න යන්න ඕන මේක වටේ. මේ අතර මෙයාට අපි කාමරයකට ගිහලා දොර වහත්තාම මේ අයිස්ට එන්න බෑ. එයාගේ ඔළුව විතරයි තියෙන්නේ. දොරවල් අරගෙන එන්න අත් නෑ එයාට. අන්න ආය උඩට ගියා. එයාට අත් නෑ. එහෙනම් ලේසි මේක කාමරයට ගිහලා දොර වහගත්තට පස්සේ එයාට අපිව අල්ලගන්න ඉන්න බෑ. ඔතන උඩ රන් කියලා වැටෙනවා. එයා අපි ළඟ ඉන්න ඕන. ළඟටම ඇවිල්ලා ඉන්න ඕන. උඩ රන් කියලා වැටෙනවා. එතකොට දුවන්න තියෙන වම් පැත්තේ
මලු 29ක් තියෙන එතන පොතක් තියෙන පොතේ යටින් තියෙන දුවන එක අන්න එක දාගත්තා දුවන්න තියන්නේ දෙකේ දාලා. එයා තාම උඩ තට්ටුවේ කරන්නේ. පියන් මීට තුන්වෙනි තට්ටුවේ තියෙන මැජික් දොරක්. ඒ මැජික් දොරෙන් අපිට ඇගි යන්න එළියට. ඒ කියන්නේ මැජික් එළිය නෙමෙයි මැජික් දොරයි නිකන් සොනික් ඉන්නේ සොනික් කර මුද්දෙන් දැම්මම අර නිකන් අමුතු තැනකට යන්න වැටෙන්නේ. කැමති තැනට. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඒකෙන් එක දෙවෙනි තට්ටුවට නැත්නම් පල්ලෙහාම තට්ටුවට දානවා. මේ ගේම් එක ප්ලේ කරද්දී අන්න ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. අපි කැරක් කිමු කොහේ හරි. ලයිට් එක ගහමු දුවන්න තියෙන්නේ. අර මෙතනට අපි කලින් ආවනේ මං කිව්වේ එකම තැනටම තමයි ඇවිල්ලා. මේ තමයි කාමරේ. මේකට වෙලා තමයි එන්න තියෙන්නේ. අන්න පල්ලෙහාට එන්න හදන්නේ. දැන් අපි බලනවා ලයිට් ගහනවද කියලා. රැනි ඉන්නේ අයිස් ඔය තියෙන අපිට මැසේජ් එනවා. එයා වෙන මැසේජ් තමයි ඔය තියෙන්නේ. එක මැසේජ් තියෙනවා අපිට එවන්න. එක දවසක් මට ඒව හැංගෙන්න එපා කියලා. ඉංග්‍රීසියෙන් එවන්න තිය අපිට ඉංග්‍රීසි පුළුවන්. මාව ලීව් කරන්න කියලා තිබ්බා අතාරින්න කියලා. අපි යන්නේ කොහෙද? මේක එළියට යන්න බෑනේ. ලයිට් එක ගහනවද කියලා කියන්නත් බෑ. මට ඇස් පාවිච්චි කරන්නත් බයයි. පාවිච්චි කරලා උඹනා වෙලාවට නැති වුණා. දැන් මට මලු තියෙනවා 20න් 11ක් තියෙනවා. කාමරේට වෙලා තමයි ඉන්නේ මේ. සවලකුත් තියෙනවා. යාම්ද. එයා ඉන්නේ පල්ලෙහාම තට්ටුවෙන්. අන්න ඒක. උදේන් අපිට යන්න විදියක් නෑ. රාසක් මොල්ව දානකොට හිටියා එතන. එතෙන් එළියට ඔලුව දැම්ම විතරයි මෙන්න ඉන්න ඉස්සරහට වෙලා හුංගල් රන් උඩ රන් කියලා වටනවා මන්ටක් ගා කාමරේට ආවා. අරනකොටම ඉන්න ඇස්ස ගෑණි. කොණ්ඩේ කඩාගෙන මම ඔයාලට තව ටිකක් කොහොමද අවුට් වෙලා මලු 16ක් 15ක් විතර ගත්තාම අවුට් වෙලා වෙනවා. මම ඔයාලට යකා පෙන්නන්න තමයි අවුට්. මම දෙවෙනි එපිසෝඩ් එකේ මම මේ ලෙවල් එක සම්පූර්ණ ප්ලේ කරලා දානවා. කොහෙද දන්නේ අපි ඉන්නේ. යා. බය නතු යා. එන්නේ. දාව. අන මලක් තිබ්බා. මල් කියන 12. දුවන්න විතර දුවන්න ඕනේ. පස්සෙන් ඉන්නේ. හෙලෝ. වැලි ගොඩවලුත් තියෙනවා. මේ තියෙන අපේ සුපුරුදු කාමරේ. මේක තමයි ජීවත් වෙන්නේ. මේකෙන් එළියට යන්න බෑ. අපි යමු. දොර ගාවට මේ එළියට යන්කෝ. අයියෝ කො ඉන්නත් හිතන. මේ දොරවලගේ තියෙන උඩ රැවට එන්න එපා. ඒව දොරවල් නෙමෙයි එළියට යන්න බෑ. කොන්ක්‍රීට් ගහලා තියෙනවා. ප්‍රාස් දොරටුද කොහෙද? මට ඇස් මදියලා මං ඇස් තුනක් ගත්තා මං ඒ ටික එඩිට් කට් කරලා තියෙන්නේ ඇස් තුන ගන්න එක ඇඩ් ඔයාලට බලන්න බෑනේ. අපි යමු. එළි ගොඩවල් හැමතැනම. හරි ආයිස් උඩ. උඩට එන තැනත් පල්ලෙහාට යා. දැන් පල්ලෙහාට. ඕ හරි. අපි යමු. එක දවසක් මම මෙහෙම කාමරේට ඇවිල්ලා දොර වහන්නද කියලා බලන්න බැලුනකොට කාමරේට ඇවිල්නකොට මෙන්න මේ කියන්නේ එළ මට ගහලා ගියා. දොර වහගන්න බැරුණා. තමල්ලාට දොර අරගෙන ඇතුළට ආව වහන්න බැහැන්නේ නැහැ සමහර වෙලාවට. පිස්සු ඇතින්. යා හරි. වෙග්. අතරමං වුණා වගේ. එතර හොයන්න ලේසි පාරවලුත් නෙමෙයි. අවුට් වෙලා යන්නත් හිතුණා අප්පා. හරි උඩේම
ආවා. අර ලයිට් එක ගහන්නේ ළඟටම ආවා. ඔන්නක හાર્ඩ් දාන්න තියෙනවා. බූස්ට්. දැන් අපේ තප්පර ගන්න පෙන්නන්න දැන් අපිට දුවත හැකි වේගෙන්. කොද්දප්ප. එවින් කරගෙන. ඒයි. ඉස්සරහට අරගෙන වේගෙන් යනවා. මං යනවා අවුට් වෙන්න. අවුට් වෙන්න අත්තිනව නිකන් ඉන්න අත්තිනව අප්පා. මේ සිරේ දොර. මේක අතුරේම හොයන්න නෑ. නිකම්ම මල විශ්ව හොයාගත්තා. අන්න මල්ලා හංගපු. මලු 15ක් හොයාගත්තා. අංගල තියෙන්නේ ඔක්කොම. ලංකාවේ අම්මට සිරේ අම්මට අඩෝ. දුවපා අම්මට සිරේ. අයියෝ දුවපා අයියේ දුවපා. අනේ අම්මා. දුව. එක්කේ රන්නත් නෑ. යන්නේ කොහෙද අප්පා? ඒක සරයට යන්නත් මේ කාමරේටම වෙලා තමයි ඉන්නේ අප්පා. කොහේ යන්නද අපි? මේ යකින්නට අහුවෙලා නේ. මේ තිවිලද කොහෙද ටයර් සේල් එක. පුදුම ටයර් ටෝගයක් තියෙන අතන. රාක්කේ. ඕ යම්. මම තව ඩීලි අවුට් වෙනවා. මං කිව්වා. ආයෙ නම් අවුට් වෙන්නේ නැහැ කියලා බොරු කියන්නේ. මම තව ඩීලි අවුට්. මේ අසුත් එක පිස්සු හැදෙනවනේ. es කියන ගේම් එකක් හොඳ වෙන්න මුකුත් වැරදි තිතනිපා. අම්මට මේ දොරනේ. මේකේ එළියට යන පාරක් හොයාගන්න මැප් එක බලුවට තේරෙන්නේ. අපි දැන් තුන්වෙනි තට්ටුව ඉන්නකොට පෙන්නන්න තුන්වෙනි තට්ටුව මැප් එක. අන්න අම්මට සිරි රන්. අන්න මං අවුට් වෙනවා කිව්වනේ මං අවුට් වෙලා යනවා. කෝ. ඕක එන්නකෝ. ඔන්න මෙයා තමයි අයිස් කියන්නේ.